අයිබෝවන් ෂට්ඩවුන් සහ රීස්ටාර්ට් කියන දෙකේ වෙනස තමයි මම අද පෙන්වන්න යන්නේ. ගොඩක් ඉක්මනට මම මේක පෙන්වන්නම්. මේ PC එක ඔන් එකේ තියෙන්නේ. ඔයා මේ Windows key එක press කරත් Windows menu එක නැත්නම් අර පුළුවන් keyboard එකේ තියෙන මෙන්න මේ Windows button එක බලන්න. ඊට පස්සේ මෙතන පේන්න තියෙනවා power button එක. මේක එකපාරක් ක්ලික් කරාම මෙතන තියෙනවා lock, sleep, shutdown, restart කියලා තුනක්. මෙතනින් shutdown කියන එක press කරාතින් අර බලාගෙන පුළුවන් කම්පියුටර් එක සම්පූර්ණයෙන් off වෙනවා. mouse එකට power නැහැ, keyboard එකට power නැහැ. මම දැන් මේක ආයි on කරගන්නවා. ඒකද no signal කියලා පෙන්නන්නේ. PC එක මම ආයි on කරගන්නවා දැන්. PC එක on වුණා මෙන්න මේ විදිහට. ඊට පස්සේ මම පෙන්නන්නම් restart කියන එකේ වෙනස මොකක්ද කියලා. shutdown කියන එකේදී අපි එකපාරක් shutdown කරාම සම්පූර්ණයෙන් PC එක off වෙලා යනවා. restart කියන එකේදී off වෙලා එයා විසින්ම කම්පියුටර් එක විසින්ම ආපහු පාරක් on කරගන්නවා. මෙතනදී මම password එක ගහලා මේක on කරගන්නවා. ආයි restart කරගන්නෙත් අර විදිහට power button එක එවුවා. start button එක power menu එකට ගියා. ඒක තියෙනවා restart කියලා button එක. මේක ක්ලික් කරාට පස්සේ machine එක restart වෙනවා. අර බලාගෙන ඉන්න පුළුවන්. power එක සම්පූර්ණයෙන් ගියා. මම මුකුත් කරන්නේ එක්කනේ mouse එකේ power නැහැ. keyboard එකේ light ඔක්කොම off වෙලා තියෙන්නේ. මුකුත් කරේ නැහැ. කම්පියුටර් එක ආපහු පාරක් restart වුණා. එයා විසින්ම ආපහු පාරක් on වුණා. අපි මෙහෙම දේවල් කරනවා අපේ මොකක් හරි PC එක හිර වුණොත් නැත්තම් slow වෙලා වගේ නම් අපිට පුළුවන් restart එකක් දාන්න මේ විදිහට. එහෙම නැත්නම් ඔයාලා තියෙන software එකක් install කරලා ඒක හරියට වැඩ කරන්නේ නැත්නම් අපිට පුළුවන් restart කරලා බලන්න. නැත්නම් අපිට පුළුවන් ඒ දේම shut down කරලා manual PC එක ආපහු on කරගන්නත් පුළුවන්. දැක්කනේ? PC එක on වුණා. ඊළඟට ඒ menu එකේම තියෙනවා ඊතර දෙකක් මම කියලා දෙන්නම්. lock කියලා එකක් තියෙනවා, sleep කියලා එකක් තියෙනවා. මේ lock කියන එක press කරවතින් කෙලින්ම මේක lock screen එකට එනවා මෙන්න මේ විදිහට. කාටවත් මේකේ password එක දන්නේ නැත්නම් unlock කරගන්න විදියක් නැහැ. මෙතනින් password එක ගහලා තමයි unlock කරගන්න ඕනේ. ඊළඟ එක sleep. අපි හිතමු ඔයාට ලොකු වැඩක් කර ඉන්න අතරේ කොහෙට හරි යන්න ඕන වෙනවා කියලා. හැබැයි කරන්ට් එක විසන්දි කරන්න බෑ මෙතෙන්දී. power එක දීලා තියෙන්න ඕන PC එකට එක දිගට. මෙන්න මේ sleep කියන එක ක්ලික් කරවතින් මේක දෙන්නේ PC එක නිදා ගන්නවා. සම්පූර්ණයෙන් කරන්ට් එක සම්පූර්ණයෙන්ම නෙමෙයි. ගොඩක් දුරට කරන්ට් එක පාවිච්චි කරන එක නතර වෙනවා මෙතෙන්දී. මේ දැක්කනේ. ඔක්කොම parallel device ටික disconnect වෙලා තියෙන්නේ. monitor එක disconnect වුණා. මේවට දැන් විදුලිය ලැබෙන්නේ. ඒක නිසා අපේ විදුලිය ඉතුරු කරගන්න පුළුවන්. PC එක අනවශ්‍ය විදියට ස්ට්‍රෙස් වෙන එක නතර කරගන්න පුළුවන්. අපි ආයෙ ටික වෙලාවකින් ඇවිල්ලා වැඩ කරද්දී අපිට පුළුවන් සාමාන්‍ය විදියටම මොකක් හරි any key එකක් press කරන්න. නැත්නම් mouse එකේ මොකක් හරි click එකක් දාන්න. එතකොට PC එක on වෙනවා. දැක්ක නේද? අපි මේක දවස් දෙක තුනක් වගේ එක දිගට තියන්න හොඳ නෑ. මොකක් හරි හේතුවක් නිසා කරන්ට් එක ගියොත් නැත්නම් plug එක loose connection වුණා. ඉතින් එහෙම මොකක් හරි ප්‍රශ්නයක් වුණා. ඉතින් අපි කර ඉඳපු වැඩේ සම්පූර්ණයෙන් නැති වෙලා නැහැ. ෆයිල් සේව් වෙලත් නැත්තම් එතන අපිට ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඒක නිසා අපි මොකක් හරි වැදගත් වැඩක් කර ඉඳලා ඉක්මනට එන්න බලාගෙන යනවා නම් ස්ලීප් කරාට ප්‍රශ්නයක් නැහැ. නැත්තම් මතක ඇතුව සේරම දේවල් ටික සේව් කරලා shut down කරන්න වග බලා ගන්න ඕනේ.